harimatana.lk හරිමතනින් පටන් ගමු. ඔයාගේ ජීවිතේ හදාගන්න අදත් ඔයා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට. ජීවිතේ කවදා හරි ඔයාට හිතිලා තියෙනවද මම ඉපදුනේ වැරදි තැනක, මට හොඳ පවුලක් නැහැ, මට සල්ලි නැහැ, මට කිසිම සපෝට් එකක් නැහැ කියලා. ඒ නිසා මට දිනන්න බෑ කියලා. එහෙම නැත්නම් ඔයා කරන දෙයට මිනිස්සු hina වෙද්දි ඔයාට ඕව හරියන්නේ නැහැ කියලා මූණටම කියද්දි ඒ විවේචන ආස්සේ තනි වෙලා අඬලා තියනවද? අන්න ඒ හැම ප්‍රශ්නයකටම, හැම නැතිකමකටම, හැම කෙනෙක්ගේම කටවල් වහන්න පුළුවන් ජීවමාන උත්තරයක් අපේ රටේ හිටියා. දකුණු ලක මාතරින් ක්‍රිකට් ලෝකයට ඇවිත් එතෙක් පැවති ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සියලුම සූත්‍ර සහ නීති රීති උඩු යටිකුරු කරපු සර් රිචඩ් හැඩ්ලිට, වසීම් අක්‍රම්ට, ග්ලේන් මැග්‍රාත්ට රැට හීනෙනුත් බය හිතන විදිහේ බීතිකාවක් වුණු ඒ නම සනත් ටෙරාන් ජයසූරිය. මේක නිකම්ම ක්‍රිකට් ගහපු මිනිහෙක්ගේ කතාවක් නෙවෙයි. මේක නැතිකම අස්සෙන් ඇවිත් ලෝකයක් තමන්ගේ පාමුල දනගස්සපු නොපසු බස්නා උත්සාහය සහ අභිමානයේ කතාව. 1969 ජූනි 30 වෙනිදා මාතර කඹුරු පිටියේදී පුංචි පවුලකට දරුවෙක් උපදිනවා. තාත්තා නැවක රස්සාවක් කරපු සාමාන්‍ය මිනිස්සෙක්. අම්මා ගෘහණියක්. ගෙදර සල්ලි අතිරික්තයක් තිබුණේ නැහැ. එදා වේල පියව ගන්නත් අමාරුණු කාලවල් තිබුණා. පුංචි සනට්ට තිබුණේ එකම එක පිස්සුවයි. ඒ තමයි ක්‍රිකට්. මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් එයා ක්‍රිකට් ගහන්න ගත්තා. ඒත් ඒ දවස්වල අද වගේ පහසුකම් තිබුණේ නැහැ. හොඳ සපත්තු දෙකක් ගන්න සල්ලි නැහැ. හොඳ බැට් එකක් ගන්න සල්ලි නැහැ. සනත් කලේ යාළුවන්ගේ බැට් ඉල්ලගෙන පරණ සපත්තු දාගෙන මාතර මුහුදු වෙරළේ වැල්ලේ පැය ගණන් ප්‍රැක්ටිස් කරපු එක. ප්‍රශ්නය, අවුව, පායට වැදෙන කටු එයාට අදාළ වුණේ නැහැ. එයාට ඕනේ වුණේ එක දෙයයි. පන්දුවට තදින් පහර දෙන්න. මාතරින් කොළඹට එද්දි එයාට කිසිම සපෝට් එකක් තිබුණේ නැහැ. කොළඹ ලොකු ඉස්කෝලවල සල්ලි තියෙන පවුල්වල ළමයි අස්සේ මාතරින් ආපු ඉංග්‍රීසි කතා කරන්න බැරි අහිංසක දුප්පත් කොල්ලාට ලොකු කැපිලි ආවා. මූ ගමෙන් ආපු කොල්ලෙක්. මූට හරිහමන් ටෙක්නික් නැහැ. මූට වැඩි දුරක් යන්න බැහැ කියලා බොහෝ දෙනෙක් එයාගේ මූණටම කිව්වා. ඒත් සනත් සද්ද නැතුව හිටියා. එයා තමන්ගේ හදවතින් එක දෙයක් විතරක් විශ්වාස කළා. ඔයාලා මට මොනවා කිව්වත් මම ක්‍රිකට් පිටියේදී ඔයාලට උත්තර දෙන්නම්. 1989 දී සනත් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරෙනවා. ඒත් එයා ආවේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදිහට නෙවෙයි. පන්දු යවන අංක 7 හෝ 8 ස්ථානවල පිත්තෙන් පොඩි සහයක් දෙන ක්‍රීඩකයෙක් විදිහට. ලොකු බලාපොරොත්තු ඇතුව කණ්ඩායමට ආවට එයාට අවුරුදු ගාණක් යනකම් කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් ලැබුණේ නැහැ. බොහෝ තරගවල සනට්ට සිද්ධ වුණේ වතුර බෝතල් අදින්න, බංකුවට වෙලා තරග දිහා බලන් ඉන්න. හිතලා බලන්න, තමන්ගේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න ඇවිත් අවුරුදු 5-6ක් යනකම් තමන්ගේ සැබෑ දක්ෂතාවය පෙන්වන්න අවස්ථාවක් නොලැබෙද්දි ඇතිවෙන මානසික පීඩනය කොයි වගේද? වෙන මිනිස්සෙක් නම් මට මේක හරියන්නේ නෑ කියලා ගෙදර යනවා. වෙන රස්සාවක් හොයාගන්නවා. ඒත් සනත් අතෑරියේ නෑ. එයා හැමදාම උදේට නැගිටලා අනිත් අයටත් වඩා පැය 2ක් වැඩියෙන් ප්‍රැක්ටිස් කළා. 1992 ලෝක කුසලානය, 1994 තරගාවලි වලදී සනට්ට ලොකු ලකුණු සංඛ්‍යාවලට යන්න බැරි වුණා. මාධ්‍ය එයාට විවේචන එල්ල කළා. සනට්ට ටෙක්නික් නැහැ. එයා ගහන්නේ ගමේ පාරවල්. එයා සීරියස් ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් නෙවෙයි කියලා හංමඩු ගැහැව්වා. ඒත් සනත් තමන්ගේ විලාසය වෙනස් කළේ නැහැ. එයා තමන්ගේ ස්වාභාවික ක්‍රීඩාව කෙරේ විශ්වාසය තිබ්බා. මතක තියාගන්න, ලෝකය ඔයාව ප්‍රතික්ෂේප කරද්දී ඔයාව ප්‍රතික්ෂේප නොකර ඉන්න එක තමයි දිනුමේ පළමු පියවර. 1995 අගභාගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග සහ ප්‍රධාන පුහුණුකරු ඩේව් වට්මෝ ලොකු තීරණයක් ගන්නවා. ඒ වෙනකන් අංක 7-8 ගහපු සනත් ජයසූරියව රොමේෂ් කලුවිතාරණ එක්ක එකතු කරලා ඉනිම ආරම්භ කරන්න එවන්න තීරණය කරනවා. ඒ කාලේ එක්දින ක්‍රිකට් ගහපු විදිය මතකද? මුල් ඕවර 15 දී ඕවරයට ලකුණු 3ක් හෝ 4ක් කරන් අන්තිම ඕවර 10 දී විතරයි පන්දුවට තදින් පහර දුන්නේ. ලෝකේ ප්‍රබලම කණ්ඩායම් වුණු ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දියා කොදෙව්වන් පවා කළේ ඒක. හැබැයි අර්ජුන සනත්ගේ කරට අතක් දාලා කිව්වා, සනත් උඹට ඕනේ විදිහට ගහපන්. අවුට් වුණාට කමක් නැහැ. පළමු ඕවර 15 දී මුළු ලෝකයටම උඹේ ශක්තිය පෙන්නපන්. ඉතින්
මේ වචනත් එක්ක සනත් ජයසූරිය තමන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාසය පෙන්වන්න පටන් ගත්තා. පන්දු යවන්නෝ පන්දුව අතට ගන්නත් බය වුණා. 1996 ලෝක කුසලාන තරගාවලියේදී සනත්ගේ දායකත්වය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණා. ඉන්දියාවට එංගලන්තයට දකුණු අප්‍රිකාවට එරෙහිව සනත් එල්ල කරපු ප්‍රහාරයන් හමුවේ ලෝකයේ විශිෂ්ටතම පන්දු යවන්නන් අසරණ වුණා. ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වෙද්දී තරගාවලියේ බීඩ යවුනේ වෙන කවුරුත් නෙවෙයි. අර ගමෙන් ඇවිත් බෑ කියපු මාතර කොල්ලා. ඉතින් සනත් ජයසූරිය නිසා ලංකාවේ ක්‍රිකට් ගැන දැනගත්ත ලෝකෙ මිනිස්සු ඉන්නවා. සනත් ජයසූරියගේ රට කියලා ලෝකෙ මිනිස්සු කියන්න පටන් ගත්තා. ඉතින් ලෝකේ වෙනස් කරපු ඒ අසහාය ක්‍රීඩකයාගේ කතාව තමයි අද අපි ඔබට ගෙනාවේ. ඉතින් මේ කතාවෙන් ඔබේ ජීවිතයට ගත්ත ආදර්ශය මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ නරඹන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ හරිම තැන. ජීවිතේ හදාගන්න ඔයා මේ ඇවිල්ලෙන්නේ හරිම තැනට. YouTube කියන්නේ වීඩියෝ බලන තැනක් වුණාට හරිම තැනේ වීඩියෝ බලන ඔයාට නම් වීඩියෝ බලන ගමන් තෑගි දිනා ගන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. වීඩියෝ එක අතරමැදදී අපි අහන ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එකෙන් හරිම තැන වෙබ්සයිට් එකට ගිහිල්ලා සබ්මිට් කරන්න. සෑම සතියකම තෝරාගත් ජයග්‍රාහකයන් හට රුපියල් 1000ක් වටිනා රීලෝඩ් එකක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් තෑගි රැසක්. හරිම තැන.lk හරිම තැනින් පටන් ගමු.